මට බෑ බම් මේ බෑ කියලා බෑ. පස්සේ ටිකක් වෙලා බලනකොට අන් දෙකක් පේනවා. මම බැලුවා මොකද කියලා බලද්දි මීහරකෙක් ඇවිල්ලා තිනවා පස්සේ. ඒකින්ද දැන් කරුවලේම තමයි බහින්නේ. ඉතින් ඒ ටික මම හිතන්නේ අමාරු තැන් ටික ඔක්කොම වීඩියෝ කරලා ඔයගලන්ට පෙන්නුවා. මේ එක්ස්ට්‍රීම් හයික් එක කියනකට වැරදි නෑ. ඔව් මේක තමයි ලංකාවේ අමාරුම හයික් එක. good morning. ඔය පිටිපස්සෙන් පේන කඳ තමයි අද අපි ගමන යන්නේ. ලකේගල. ලකේගල කියන්නේ ලංකාවේ කඳු නංගින්නන්ගේ මේ ප්‍රියතම ස්ථානයක්. ඒ වගේම ලංකාවේ කඳු වලින් ප්‍රසිද්ධ කඳු වලින් නගින්න අමාරුම කියලා විශ්වාස කරන කන්දක් තමයි මේ කන්ද. මේ දැන් අපි ඒක නගින්න තමයි ලෑස්ති වෙන්නේ. අද හැබැයි පොඩ්ඩක් පරක්කුයි. අපි දැන් වෙලාව 8:00යි. 8:35යි. අපි උදේ තමයි එන්නේ හිටියේ පොඩි වාහනේ පොඩි ප්‍රශ්නයක් වෙලා ඒකින්ද මේ පොඩ පරක්කු වුණා. ඒකින්ද අපි තවත් පරක්කු වෙන්නේ නැතුව ගමන පටන් ගමු. යමු. යන පාර කියනවා නම් මේ අපි මුලින්ම එන්න තියන්නේ මේ ගම ඔක්කොම ගමන සම්පූර්ණ කිලෝමීටර් 5මාරක් වගේ සෙට් වෙනවා. මේ කිලෝමීටර් 2මාරක් විතර ගම ඒ හරහම තමයි යන්න තියෙන්නේ. ඒ වෙනදී මේවා කැලේ අපි තාම යන්නේ හැරි. ඊට පස්සේ තමයි කන්ද නගින්න හම්බ වෙන්නේ. ඒක තව ඉස්සර අපි තාම හිතන්නේ කිලෝමීටරයක්වත් නැහැ. යමු ගමන ගිහලා බලමු. අපි දැන් අන්තිමට වතුර ගන්න තැනුත් වතුර අරගෙන දැන් තමයි අමාරු කෑල්ල තියෙන්නේ. ඒ කියන්නේ මෙතනින් එහාට දැන් මේ පේන්නේ මේ පැත්තට තියෙන්නේ ලකේගල. මේ දිගටම තියෙන නැග්ම මේ ඊට පස්සේ තමයි මානපඳුරු කියන ආයක් අහු වෙනවා. ඒකත් පහු කරන් ගියාම තමයි සෙට් වෙන අර ගල්පොත්ත. අපි යමු දැන් ගිහලා බලමු. ඒ ටික තමයි අමාරු කෑල්ල. මං හිතුවා අපේ කට්ටිය පස්සෙන් එන්න කියලා බලද්දි මීහරකෙක් ඇවිල්ලා තියෙන්නේ. මං හිතුවා පස්සෙන් එනවා කට්ටිය එම කියලා පිටිපස්සේ බල ගස් එල්ලනවා දැක්කා. පස්සේ ටිකක් වෙලා බලනකොට අන් දෙකක් පේනවා. මම බැලුවා මොකද කියලා බලද්දි මීහරකෙක් ඇවිල්ලා තිනවා පස්සේ. කොහොමද පුදුමයි මේ. දැන් එනවා අපේ කට්ටිය. එච්චර වෙලා මීහරකෙක් එක්ක ඇවිල්ලා තියෙන කමන්නේ ඉතින් උමයා. ඔන්න තියෙනවා ලකේගල. අපි දැන් මෙන්න මෙහෙම ගිහිල්ලා මෙන්න මේ මානපඳුරේ ආය එහෙම නැගලා මෙන්න මෙතන පේනවද දන්නේ මෙතන මේ උඩ ගල් තලාවේ පොඩි දින පැලුමක් වගේ. ඒක දිගේ තමයි කඹේ දාලා නගින්න තියෙන්නේ. ඒ ටික තමයි අමාරුම පාට් එක. මොකද මෙතනින් හරිය කොහොමත් අමාරුයි. මොකද එක දිගට නැග්මක් තියෙන්නේ. ඒකින්ද මේ හැබැයි මාර ලස්සන view එකක් තියෙන්නේ. මේ බලන්න. මේ ඒරියකට මාරම ලස්සනයි මේ කොහොමද දැන් අපි මම හිතන්නේ ගමනින් කිලෝමීටර 3ක් වගේ ඇවිල්ලාද මම හිතන්නේ. තව 3ක් හෝ 4ට ආසන්න ගානක් ඇවිල්ලා ඇති. දැන් තව ටිකක් යන්න තියෙනවා. දැන් තමයි අමාරුම කොටස තියෙන්නේ. කෙලිමුට්ට නගින්න තියෙන්නේ. මේ බලමු ගිහලා. මම යනකොට පෙන්නන ඔක්කොම අමාරු දැන් ටික මම පෙන්නන්න. එහෙනම් අපි යමු.
කොහොමද view එක? යමු උඩටම යමු. now හොඳ ගාන. තාම නගිනවා අපි. දැන් නම් හොඳම ගාන. හොඳටම මාන්සි, හොඳටම රස්නේ, හොඳටම අවුවයි. මේ කොහොම හරි දැන් නම් ඉතින් පේන දුර වගේ තියෙන්නේ. ඒත් ඉතින් යන ඉවරයක් නැහැ. යමු කොහොම හරි යන්න බෑ. මේ ගොඩක්ම මේ කියන්නේ අර අමාරුව දැනෙන්නේ මේ මොකද මේ එක දිගටම නගින්න තියෙන්නේ. මේ පේනවනේ මෙන්න මේ වගේ ඔන්න ඔය වගේ මේ ආනතියකින් තමයි මේ මුළු ගමනම තියෙන්නේ. ඒ කියන්නේ මුළු ගමනම කියන්නේ පල්ලෙහා අර මං මේ අපි අන්තිමට වතුර ගන්න මේ තැනක් මේ සෙට් වුණා. එතනින් පස්සේ දිගටම නගින්න තමයි තියෙන්නේ. ඒ කියන්නේ රාණතියත් වැඩි ඉඳලා බර උස්සන් යනකොට මේ අමාරුයි වැඩි. මේ හයිකින් කරලා පොඩ්ඩක් කඳු නැගලා පොඩ්ඩක් අමාරු හයික්ස් දෙක තුනක් නැගලා ඒවට ඒ වගේ එක්ස්පීරියන්ස් එකක් තියෙන කෙනෙක්ට තමයි හොඳ. ඒ කියන්නේ එකපාර අලුතෙන්ම මේ වැඩි අමාරු හයික්ස් කරලා නැති කෙනෙක්ට නම් මේක ඇත්තටම අනුමත කරන්න අමාරුයි. මොකද මේ යන්න තමයි අමාරු වෙන්නේ. මොකද දැන් මෙතනින් එහාට අර ලණුවෙන් යන්නත් තියෙනවා. ඒ ටිකනේ දැන් අපි වීඩියෝස් වලම දැකලා තියෙන ගොඩක් වෙලාට ඒ කෑල්ලනේ. දැන් මේ පාර්ට් එක තාම හම්බුනේත් නැහැ. දැන් තාම අපි යන ගමන්. ඉතින් එතනින් එහාට තමයි ඒක නැගලා තමයි මුදුනට තියෙන්නේ. ඉතින් ඒකින්ද මේ ඒක ගොඩක් මේ ලකේකර තමයි මේ අමාරුම හයික් එක කියලා කියන්නේ හේතුව ඒක තමයි. කට්ටිය උට්ට ගියා මේ රෝප් එක දාන්න. ඒ වගේ මතක් කරන්න ඕනේ මම මේ අද ගමන ආවේ මේ සිලෝන් එක්ස්ට්‍රීම් ඇඩ්වෙන්චර් මේ ටීම් එකත් එක්ක. ඒකේ සංජීව මම සෑහෙන කාලෙකින් ඉඳන් දන්න මේ මගේ මිත්‍රයෙක්. ඉතින් ඒ වගේම මේ වැඩේට මම දන්න විදියට ක්වොලිෆයිඩ්ම පුද්ගලයා තමයි සංජීව. ඉතින් ඒකින්ද මගේ මිත්‍රයත් නිසා ඉතින් මේ මිත්‍රයා ගැන විශ්වාසත් නිසා මේ මං ඉතින් ඒගොල්ලොත් එක්ක ජොයින් වෙලා ආවා. අනිත් එක මට කියන්න මේ මතක් කරන්න තියෙන්නේ මේ ගමනේ නෝන ප්‍රොෆෙෂනල් මේ වගේ රොක් ක්ලයිම්බින් කරන ඒ ටීම් එකක් එක්ක එන්න. මොකද අවදානම් බොහොම වැඩි. ඒක අනිත් එක කම්බේක නගින්න තියෙනවා. ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් මේ පේනවනේ ආනතිය එහෙම නේ. මෙන්න මේ වගේ ආනතියක තමයි සාමාන්‍යයෙන් අපිට හයික් එක නගින්නත් තියෙන්නේ. ඊට පස්සේ එතනින් එහාට අර යට පේන ගල් පොත්තේ නගින්න ඕනේ කම්බයක් දාලා. ඉතින් ඒකින්ද එතන සෑහෙන අවදානමක් තියෙනවා. ඉතින් ඒ අවදානම ගන්න සුදුසු ටීම් එකක් එක්ක එන්න. හැමෝටම මතකයිනේ මේක දාගන්න විදිය. මේ මම තව පාරක් පෙන්නනවා. එතෙන්ට ආවා. Alright, see you guys. See you. ඒ ලෙසන් ගල් තියෙන අඩි තියන්නකෝ. අයිනෙම තියන්න. කුපුරලා වගේ තියෙන. කම්බේ ඇදලා අල්ල ගන්න. හරි මම යන්නද? හරි යනවා අපි ගියා. ජය වේවා. යෝෂාලි. Right. Oh my God. කවුද ඉන්නේ එතන? කට්ටේට පල්ලෙන් ඔව්. කට්ටේට බහ ගන්න. ආ. දැන් ඔය ආන් ඉතින් අඩිය තිබ්බා ඊටන් හිට
මේ දැන් කට්ටිය ඇදී තිබ්බා. පල්ලේ කට්ටිය කියන්නේ. පල්ලේ. ලෙස. මේක? හරි. ඊට පස්සේ මෙන්න මෙතන කට්ටිය ඇදී තිබ්බා. මෙතනින් තිබ්බා. මෙතනින් තිබ්බා. right එන්න. side එක මෙහෙම අරන් යන අවුලක් නැහැ නේ. සයිඩ් එකකින් ඕනනම් එනවා. කකුල් දෙක මැදින් තියාගෙන කරන වෙයිට් කමන්නේ. හරි. දැන් ආවාගේ දකුණු පැත්තේ ගලක මාරින්න කාමී. ආ කාමී දකුණට. කකුල් දෙක ඇස් කරලා දකුණට යනවා. දකුණු පැත්තේ දකුණට යනවා. රිෂාලින් අන්න ලකේ ඔය කපුලුවා right ya apudai salin nah me kanuwata awula nadda oh hah? එහෙමද? මොකද කියන්නේ? right. මෙතන මාරු කරගන්න ඕනේ. දැන් කැරබිනායක මාරු කරන්නේ. හූ. එහෙම දාලා. එන්න මේව දාගන්න තියෙන්නේ. දාලා තද කරගත්තා. අම්මට සෙරි වෙන හයික් එක. හරි. ආයෙත් මෙතන ඉඳන් කානුවෙම දෙන්නේ. එයාට ඔය ඉටි ගෙන්න පුළුවන් මම අනිත් පැත්තට උඩින් නගලා. ආ. ඉතින් එයාලා මේ ගහට ප්‍රයෝජන කානුවට බයින්න. ආ උඩින් දෙන්න ඕනේ. ඉතින් මේක ලේසි නෑ. ආ. Trust the ropes. Trust the fuck. Yes. මෙතනින් කානුවේ නේ? හා? මේක උඩින්ම සපෝට් එකක් දෙනවා. හයි. තපරගේ. come on ඉක්මනට. තමයි 12. හරි හරි. යාළුවෝ වලින් බහින්න නැත්තේ. රයිට්. ඒක බහින්නත් බෑනේ.
හරි. මේකට දාගන්න ඕනේ. හරිනේ. කොහමද සෙට් වුණා හරි. නෑ කකුල තියලා එන්නේ. අර කකුල තියන්නේ මේ පස්සේ. රයිට්. ඒක කකුල ඇතුන් ගියා ඇතුන්. අන්න උදේ එනවද? ඔව් මේ ඩ්‍රෝන් එක දාන්න හදන්නේ. පුළුවන් නම් පල්ලෙන් ඉඳලා එන කෙනෙක් අතේ පවර් බැංක් එකක් තියෙනවා නම් එවන්න පුළුවන්ද? පොඩ්ඩක් අඩුයි ඒක. මේක මෙතන තියන්නද? කමන්නේ. රයිට්. කොහොම ස්ලයිඩ් එක තියන්න. රයිට්. නේ. දායක ඉන්නේ කරදිනේ. හරි එන්නේ. අම්මට මේ රෝප් එකම ඇදෙන්නේ නේ? ඔව්. අපොඩේ දිනුනේ. එතන වල පාදු දිරෙන් ගලුඩින් ඉන්න පුළුවන්, කාණෙන් ඉන්න පුළුවන්, ගලුඩින් ඉන්න පුළුවන්. හතියාර නෝ බා. ඔට ඉඩ. හොඳයි. එන්න. මේක තියෙන්නේ කාණෙන්ද? පුලන් අලිදිලා කාණෙ දින්නේ. යංශාලි. යන්නේ. ස්මූත් එකේ. මේකට දාගන්න ඕනේ. යන්තම් දාගත්තා. ගත් ලේසි නෑ වැඩි. කිරිපින එක දාගන්න. අද දාන්නන්නේ මෙන්න. අම්මා. යංශාලි. මෙන්ද දකුණා මෙහෙන්නේ අම්මා හරි පොඩ්ඩක් ඉඳගෙන ඉන්න පොඩ්ඩක්. අම්මෝ පොඩ්ඩක් ඉඳගන්න.
Ammi. Indah kan? Dia. Oh. Oh. Ah. Lakegala muduna. Hemo එතනට. ආම්දුරනේ. මේක තමයි සමිට් එක. මෙතනද මෙහෙම දාන්න ඕනේ. අම්මා. හරිද? ආවනේ කොහමද? බඩගාගෙන අපේ අර දෙන්න මොකද දන්නේ උනේ නේ කවුද ජෙරිස්ලා දෙන්න ඒක තමයි ඒගොල්ලෝ එනවා ඇති කොහොම හරි ගනි ඔව්නේ බත් එක හොඳ වෙලාවට පොඩ්ඩක් කර ගෑවේ ආම්දුරනේ මතකයිනේ පාර. හරි අපේ ආගින් ප්‍රශ්න. Avengers මාවත් තරම් යන්නේ. ඒකයි. උඩ මොනවද නවතින්නේ නැනේ. මට උඩ නැහැ. නවතකුණා. කන්ද. පාර. Right, come on. Dai. Noduma le පැත්තට ගන්න. මල්ලි ගැලෙවද? right. රොක් එක දෙහා පැත්තේ. මේ පැත්තට. right, Tommy. Sorry.
නේද? තව තව මෙහෙම පළල් කර දකුණට හරි හරි ඒකෙල ඒක අතල් වැඩි අපේ අම්මට මම කියලා මීමුරේ එනවා කියලා. දැන් ඉතින් මීමුරේ තමයි ඉතින් මේ මට මීමුරේ ලකේගල තමයි නැග්ගේ. ඉතින් මේ වීඩියෝ එක දැක්කම තමයි ප්‍රශ්නේ. කුමාරි හොඳ එක්ස්පීරියන්ස් එකක්. once in a lifetime experience එකක්. extreme hike එක කියනකට වැරදි නෑ. ඔව් මේක තමයි ලංකාවේ අමාරුම hike එක. මෙහෙමයි දූවිලැල්ල වගේ ට්‍රේල් එකක් අමාරුයි. ඒක වෙනම සීන් එකක් තියෙනවා. දැන් මේක මේ වගේ රොක් ක්ලයිම්බින් මේක තනි කරන. ඒක හින්දා මේක වෙන සීන් එකක්. යම් පල්ලට මිටි මේ වගේ වීඩියෝස් තව බලන්න ඕන නම් channel එක subscribe කරලා තියාගන්න. මෙහෙම නේ? හරි වයින්නේ. තව පොඩ්ඩක් කකුල් දෙක ඇක්කලා ඉන්න. මෙහෙමනේ. මම පල්ලෙත් කරලා කතා කරන්නේ. හරි. යා බහින්න ගම අර ඉන්න කට්ටිය දිහාට බහින්න දෙන්නේ නේද? අයියෝ කතා කරලා ගන්න ළඟට. මෙහෙම වෑන් එකකට මැන්න තිබ්බනම් ෆුල් ආට. ලේසිනේ. ලේසිනේ. දැන් වෑන් එකට පාර දෙන්න කියලා පාරට ඌ එතනට ගිහිල්ලත් කියන්නේ මේක වැඩ නෑ බං මං මේ රෝපේ මේ පැත්තට දාන්නද? තාම එන්න තව එන්න. දැන් ටික ටික මගේ ළඟට එන්න. කොහොම තව පල්ලෙත් එන්න. දැන් මේ පොඩ්ඩක් දකුණු පැත්තෙන් බහින්න. දකුණු පැත්තේ. ඔව් එක කුලාංගෙන් තියාගන්න දකුණට. තව ටික. දැන් රෝපේ රෝඩින් අඩිය තිබ්බක් කවන්නේ. මෙහෙම ගන්නද? මේක ගැටියට ප්‍රශ්නයක් වෙන්නේ නෑනේ. මේක ඒකයි වඩ පුළුවන්. දැන් මේ ගල දිගේ තමයි බහින්න ඕනේ ඈ. හරි. ඔය කකුල අහුවේ නෑ. අර සිස්ටම් එකම නේ? ඔව්. හරි. ඒ විදිහට කකුල් දිග ඇත් කරලා තියාගත්තා. තියාගත්තා. පස්සට බර වුණා. පොඩ්ඩක් කකුල් දිග ඇත් කරලා කවන්න. මෙතන උඩින් යන්න නේ? නේ? නියමයි. වගේ දකුණු අත පොඩ්ඩක් ඉනින් පිටිපස්සට ගත්තා කමන්නේ. මෙහෙට? හරි. රෝප් එක විතර. ඒක ලූස් එකට යනවා නේ? ඔව්. කකුල් දිග තව පොඩ්ඩක් ඇක්ටිව් තියාගන්න. ගොඩාක් දකුණට යන්නත් එපා දැන් නේ. අන්න ඔය කිලින් බහින්න පුළුවන් කියන්නේ හරියට. මේ වැඩේ ආතල්නේ බා. ඈ? මේක ආතල් වැඩේ මේක. ඇබ්සලින්ට් එකක් කරන්න ඕනේ බා. කරු. ඔව්. කකුල ඈත් කරලා ගන්න ඕනේ. හරිනේ? හරි. රිද්ම් එක අහුණාද? දැන් පොඩ්ඩක් වාගේ දකුණු පැත්තට යන්න. ඔය ඩිරෙක්ෂන් එක යන්න හරියට පොඩ්ඩක්. හරි. එතනින් ඔය ළඟ පන්න ගත්තා ඒක තනකොළ කොල්ලෙන්. හරි හරි. ඔය යන්න. ඔය යන්න කියනවා. එතනින් පල්ලට යන්න. එහෙම සීඩී පාරේ ගිහිල්ලා මේ පාරනේ රයිට් ගිහලා මෙච්චර පාඩි. yes එකත් හරේ. ජය වේවා. අපරාධි බං ඔබ නැවතුනේ.
මට බෑ බම් මේ බෑ කියලා බෑ. උමර යන්දරි අපිටත් බෑ තමයි අපිත් ඔය ගියා ඉතින්. මචං මට මේක කිලෝ 10 උස්සන්න බාර 10 උස්සන්න. හා? අත කඩලා යනවා ඊට වඩා ආයෙම? ඔව්. ආයෙන ගන්න. ටෝල් එකකින් හරි එහෙනම් අපි ලකේගල ගමන අවසන් කරලා දැන් පල්ලයට බහින්න යන්නේ. දැන් වෙලාව වෙනවා 6:00යි. කරුවල වැටිගෙන එන්නේ. මේ ඒකින්ද දැන් කරුවලේම තමයි බහින්න ඉන්නේ. ඉතින් ඒ ටික වීඩියෝ එකට ගන්න වෙන්නේ නැහැ. කොහොම හරි මේ ගමන සාර්ථකයි. කොහොම හරි සාර්ථක විදිහට කරගත්තා. මම හිතන්නේ අමාරුතෙන් ටික ඔක්කොම වීඩියෝ කරලා ඔයගලන්ට පෙන්නුවා. මේ ඉඳ ආයි එන කෙනෙක් ඉන්නවා නම් මේ අනිවාර්යෙන් ප්‍රොෆෙෂනල් මේ ටීම් එකක් එක්ක එන්න. නැත්තම් මේ දකින්න නැතිනේ ඒක කොච්චර අමාරුද කියලා. ඒකින්ද මේ නිකන් මේ අනුතරක් සිද්ධ වෙන්න ඕනේ නැහැ. ඒකින්ද මේ ඒ වීඩියෝත් හොඳට අධ්‍යයනය කරලා මේ ගමන එනවා නම් එන්න. ඒකයි මේ අපි ඊළඟ වීඩියෝ එක හමුවෙමු. එතකන් හැමෝටම බයි.